මේ වීඩියෝ එක කරන්නේ සාමාන්‍යයෙන් ගෙදරක හරි ආයතනක හරි රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සාමාන්‍ය සැලකිය යුතු ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මේ පොතක් තියෙනවා. මේක තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි කර්මාන්තය රෙදි පිළිආශ්‍රිත නව නිෂ්පාදන ඇඟලුම් කර්මාන්තය සම්බන්ධ රෙදිපිලි ආශ්‍රිත නිෂ්පාදන බතික් පැච්චර්ක් එම්බ්‍රොයිඩර් සැහැල්ලු සෙල්ලම් භාණ්ඩ අත්‍යන්තර රෙදිපිලි ඒ වගේ තියෙනවා. එදිනෙදා පාවිච්චි ගන්න උපයෝගීතාවයක් තියෙන භාණ්ඩ ඇඟලුම් ඇඳුම් ඒවා තව මේස රෙදි ඇඳ ඇතිල්ලි කොට්ටවුරු අත්‍යන්තර සාරි සෙල්ලම් භාණ්ඩ තිර රෙදි සිවුරු කර්ටන් ඒ වගේ දේවල් තව අලංකරණයට යොදා ගන්න ඩෙකරේෂන් ඒ වගේ දේවල් බිත්ති සැරසිලි මුතු කුඩ තව අපි ගාව තියෙන මේවට හරියන මැෂින් ඒ වගේ දේවල් සප්ලයි කරගන්න ඕන නම් අපි සම්බන්ධ කරගන්න පුළුවන්. අපි JP මැෂින් සෙන්ටර් එක නෝමල් මැෂින් තියෙන 85000 ඉඳන් තියෙනවා. ඔයාලට ඒ වගේ බ්‍රෑන්ඩ් නිව් මැෂින් වගේම සහිතව ගන්න පුළුවන් මේ වගේ කර්මාන්තයක් කරන සෑම රැකියාවක් කරන කෙනෙකුට මේවට අවශ්‍ය වෙන පොල් ඉල්ලුම සාමාන්‍යයෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. අපේ හොඳ ක්වොලිටි එකකින් වැඩේ කරගෙන යන්න පුළුවන් නම් සාර්ථක මාකට් එකට සප්ලයි එකක් කරන්න පුළුවන්. ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට. ඒකට තව තියෙනවා රජයේ ආයතන තියෙනවා අලෙවි පහසුකම් සරදර දෙනවා. සාමාන්‍ය දේශීය රජයේ ආයතන තියෙනවා. තව ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය, ජාතික ශිල්ප සභාවේ විකුණුම් මධ්‍යස්ථාන හා අලෙවි ගම්මාන, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථාන තියෙනවා. තව ඔය අලෙවි පොළවල් එහෙම තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දැනුවත් කරනවා. එක කාලෙන් කාලට තියෙනවා. පුද්ගලිකව තියෙන තමන්ගේ වෙනදා ආයතනවල පුළුවන්. සංචාරක කලාප ආශ්‍රිතව තියෙන ටුවරිසම් ඒරියා වල තියෙන ෂොප් එහෙම තියෙනවා. ඒ වගේ ගන්නත් පුළුවන්. ඒවට සප්ලයි කරන්න පුළුවන් හෝල්සේල් තොග සිල්ලර දෙකින්ම. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන තියෙනවා. තව ඔන්ලයින් Facebook මාර්ගගත ක්‍රමයට YouTube හරහා Facebook Instagram ඒ වගේ පෝස්ට් දාලා ඒ විදිහට ඒක ප්‍රොමෝට් කරගෙන එහෙම කරන් යන්නත් පුළුවන්. සාමාන්‍ය ලොකුවට ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. දේශිකයන්ගේ ලොකු ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක් තමයි සාමාන්‍යයෙන් දැන් ඔය ලොකු ව්‍යාපාරවල ලොකු රෙඩිමේඩ් අයිටම් වලට වැඩිය හස්ත කර්මාන්තයේ පේෂ කර්ම වගේ අත්කම් නිර්මාණ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශිකයන්ගේ මේ වෙනකොට. බලමු අත්‍යන්ත පේෂ කර්මාන්තය සම්බන්ධව තියෙන විස්තර ටික. ඒකට ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය නෝමල් අඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ පොඩි දැනුමක් තියෙන කෙනෙකුට ඒක පුරුදු වෙලා පටන් ගන්න කරන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන මේ වැඩ පිළිවෙලක් වුණත් ලබා දෙන්න පුළුවන්. ඒක රජයේ ආයතන විවිධ මධ්‍යස්ථාන ඔක්කොම තියෙනවා ඒවට සම්බන්ධව. මෙන්න මේ වගේ මුදලක් තමයි සාමාන්‍ය මුලින් ආයෝජනය කරන්නේ. මුදලින් මේ වගේ තව අත්‍යන්තර වලට යනවා. ඒක උපාංගන උල් ඇක්සසරීස් ඒ වගේ රෙදි වලට ඩයි ඒ වගේ දේවල් වලට තව මහාන මැෂින් එහෙම අපිට ඒක සප්ලයි කරන්න පුළුවන්. අපි ගාව තියෙනවා. ඕන කෙනෙකුට සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ නම්බර ඔක්කොම තියෙනවා. මේ පේජ් එකේ සඳහන් කරලා තියෙනවා. වක්කීම සහිතව ලබා ගන්න පුළුවන්. ඔයාලගේ දේශීය විචාරකයා කරන අයට ඒ වගේ හොඳ ආදායමක් ගන්න පුළුවන්. එයා කරදරයක් නැතුව ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. මහාන මැෂින් ඒ සම්බන්ධ උපකරණ අපිට ලබා දෙන්න පුළුවන්. මේ වගේ තියෙනවා ඒ වගේ ඉල්ලුම ඒ ට්‍රෙන්ඩ්ස් ඒ වගේ සාමාන්‍ය යන මිලවල් තියෙනවා. මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ යනවා. මොස්තර සතරයිත සාරිස් වර්ග වගේ විශේෂ අවස්ථාවලට යොදා ගන්න සාරි වර්ගයේ වල ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ වගේ තියෙනවා. මේ වගේ ආයතන වලින් ලොකු ස්නේහයක් කරන සමහර අය දන්නේ නැහැ මේ වගේ දේවල් තියෙනවද කියලාවත්. මේ පළාත් සභාව මගින් පාලනය අලෙවි මධ්‍යස්ථාන
ඔයාලගේ ක්වොලිටි එක සාමාන්‍යයෙන් ඒ සෑර ගියා කරනකොට මුලින්ම ගන්න අයට ලොකු ක්වොලිටි එකක් පාර ගන්න බෑ. ඒ වගේ අයට පුළුවන් මේ විදිහට තමන්ගේ ක්වොලිටි එක වැඩි කරගන්න මේ විදිහට ඒ ආයතන වලින් දැනුම් දෙන විදිහට ඒ ටෙක්නික්ස් භාවිතා කරලා ඒ ක්වොලිටි එකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒ භාණ්ඩ නවීන යන්ත්‍ර උපයෝග කරගෙන ඒ විදිහට තමන්ගේ වැඩේ ක්වොලිටි එකක් ඇතුළු කරගෙන යන්න පුළුවන්. ඒකට තමයි ඩිමාන්ඩ් එක හරියට ඇති වෙන්නේ භාණ්ඩ එකට. මේ සම්බන්ධව සහාය ලබා දෙන ආයතන මේ තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු බතික් කාර්ෂික නිෂ්පාදන සම්බන්ධව වීඩියෝ එකකින් ඒ සම්බන්ධ පැහැදිලි කිරීමකට එක්ක අවශ්‍ය දේවල් ඒ සම්බන්ධ ආයතන සහ අවශ්‍ය උපකරණ අවශ්‍ය මූලික කැපිටල් එක යන වියදම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ලබා දෙන්න පුළුවන්.